තමන් ආර්ථික පැත්තෙන් වැටලා නම් තමන්ගේ ව්‍යාපාරය පැත්තෙන් වැටලා නම් තමන් ඒක ගැනම කල්පනා කර කර ඉඳලා තමන් තවත් වැටෙන්න ඕනේ. ඉතින් මම මේ කියන්න හදන්නේ විශේෂිත කෙම් මාර්ගයක් ඒ කෙම කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන් කරගන්න. මේ දේ කරන්න ඕනේ විශ්ව ආකර්ෂණය ලැබෙන වෙලාවට. මේ විශ්ව අඳුරුනාට පස්සේ මේ දේ කරලා වැඩක් නැහැ. විශ්ව ආකර්ෂණයක් ලැබෙන්න නම් උදෑසන 5යි කාලත් 6යි කාලත් අතර මේ කාල සීමාවෙදී අනිවාර්යෙන් තමන් අවදි වෙලා පිරිසුදු වෙලා ඔබ ගන්න ඕනේ බුදුන්ට පහන තියෙන තැන. තමන් ඒක දවස් 7ක් වගේ කාලයක් කරගෙන යන්න එක දිගට නවත්තන්න එපා. කිසි දෙයකට කඩා වැටලා තියෙනවා නම් ණයබරින් ඉන්නවා නම් ගෙදර ප්‍රශ්න නම් ගෙදර යම් කිසි අඳුරු බලවේග තියෙනවා නම් අඳුරු සෙවණැලි තියෙනවා නම් අඳුරු වෙලා තියෙනවා නම් තමන් අනිවාර්යෙන් මේ දේ කරලා බලන්න. තමන්ට දින 7න් පස්සේ හිතා ගන්න විදිහට තමන්ට වෙනස දැනේ. තමන්ට වෙනස තේරෙයි. මම මේ කියන ලග්න තුන මේ කාල සීමාව ඇතුළත බොහොම හොඳ ලග්න තුනක්. කන්‍යා මෙන්න මේ ලග්න තුන හිමි අය තමන් අනිවාර්යෙන් ස්විප් එකක් ගන්නවා නම් තමන් ගන්න. මොකද තමන්ට දිනුම් වාර අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් තමන් ව්‍යාපාරයක් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් තමන් ගයක් හදන්න ඉන්නවා නම් සිහින මැව්වා නම් අනිවාර්යෙන් තමන්ට ඒ දේ ළඟා කරගන්න පුළුවන් වෙනවා. සහ තමන්ට හදිසි ධනලාභ තමන්ට ඇති වෙනවා. තමන් පටක සිංහ මෙන්න මේ ලග්න හතර විශේෂයෙන් මතක් කරන්න. මම දැන් මේ කියනකොටත් ඇඟහිරි වැටෙනවා ඇති. මොකද මන්ට අසුබයි කියලා කියපු ලග්න හිමියෝ ඇත්තටම තමන් දිය නාන්න ගියත් තමන් නාන තැනකට ගියත් කොච්චර පීනන්න පුළුවන් වැඩක් වුණත් වැඩක් නැහැ. මොකද මේ ලග්න හිමියන්ට ඇත්තටම අනතුරුදායකයි. පාරක අයින් වෙලා ගියත් තමන්ව යට කරගෙන යන්න පුළුවන් විදිහට තමන්ට. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් තමන් පරීක්ෂාවෙන් ඉන්න. තමන් ඇස් අරගෙන මේ වෙනකොට ඉන්න. මේ ලග්න හිමියෝ හරි කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඕන කාල සීමාවක් තමයි. ගොඩාක් පරිසරවල තියෙනවා නෙගටිව් එනර්ජිස්. එතකොට සාමාන්‍ය මේ එනර්ජිස් අයින් කරගන්න නම් අපි පොසිටිව් එනර්ජිස් තුල් කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය 100ක් ගත්තොත් මම 50කටම කියලා තියෙනවා මේ දේ වට හරියන්නේ නැහැ කියලා. මේ දේ කෙනාට දුන්නොත් ඒ කෙනා නැති වෙනවා. උදාහරණ හරියට පරීක්ෂා කරලා තමන්ගේ වෙලාවත් එක්ක තමන්ට ගැළපෙනවා නම් පමණයි මේ පෙන්නන්ට් එක දෙන්නේ. එහෙම නැතුව මේ පෙන්නන්ට් එක මම දෙන්නේ නැහැ. හැබැයි මේ පෙන්නන්ට් එක දාගත්තොත් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ පෙන්නන්ට් එක. මේක සාමාන්‍යයෙන් විශ්ව ආකර්ෂණයක් ලැබෙන ලොකු බලයක් තියෙන බලවේගයක් තියෙන වාසුකී කිරණත් එක්ක හදලා නිර්මාණය කරපු පෙන්නන්ට් එකක්. එතකොට මේ පෙන්නන්ට් එක අනිවාර්යෙන් පළඳ ගත්තොත් තමන්ට හිතා ගන්න බැරි විදිහට තමන්ට එන ධනලාභ, තමන්ට එන මුදල් ආකර්ෂණ, තමන්ට එන විශ්ව ආකර්ෂණීය, තමන්ට එන සමාජයේ පිළිගැනීම මාරම ඉහළයි. තමන්ට සුදුසු නම් තමන්ට මේක හරියනවා නම් පමණක් මම මේ දේ ලබා දෙනවා. ආදරයක් කියන්නේ අතර මිනිස්සෙක්ගේ ඇඟේ දුන ලේ වගේ. මොකද ලේ නැතුව මිනිස්සෙක් ජීවත් කරන්නෙත් නැහැ, මිනිස්සෙකුට ජීවත් වෙන්නත් බෑ. ආදරයක් කියන දේ අවංකවම ආදරයක් කරා නම් අනිවාර්යයෙන් මේ මිනිස්සයා ඒ ආදරේ හොයනවාමයි. ඒක නවත්තන්නේ නැහැ. මොන විදිහකින් හරි තමන්ගේ ආදරය හොඳින් හරි වශියක් කියන දේ ඉස්සලා දැනගෙන ඉන්න බෑ. වශියක් කියන්නේ කෙනෙක් ආකර්ෂණය කරගෙන පිට රට ඉන්න කෙනෙක්ට වැඩක් කරනකොට අපි කරන්න ඕනේ වැඩ කටයුතු ප්‍රමාණය වෙනස්. දැන් මට ඇහිලා තියෙන දේ තමයි සමහරු කියනවා ලංකාවිටත් පිටරට හිටියත් වශී කරන්න ඕනේ ක්‍රමය එකයිලු. ඉතින් එහෙම සාමාන්‍ය එකයි වෙන්නේ නැහැ. මොකද වශී කරන්න ඕනේ ක්‍රමවේද තියෙනවා. ඒ කෙනාගේ වෙලාවට අනුව තත්කාලට අනුව තමන්ගේ පක්ෂයේ රජවන වේලාවක් තියෙනවා. මේ වෙලාවට අනුව තමයි මෙන්න මේ වශී කර්මය සිද්ධ කරන්න ඕනේ. මට කතා කරන ඕන කෙනෙක්ට මම දෙනවා නැකත. ඔබතුමියට යම්කිසි ආදර ප්‍රශ්න ගැටලුවක් වෙලා මොකක් හරි සම්බන්ධයක් නැවතිලා තියෙනවා නම් දැන් ඔබතුමියට හරියන්නේ පල්ලු මල යන ගුරුකම්. නමුත් ඔබතුමියට වැඩක් කරන කෙනෙක් වැඩේ කරන්නේ නීච කුලෙන්. තවත් එපා වෙනවා සහ ඒ දේ තවත් දෙගුණ තෙගුණ වෙනවා. මොකද අපි ප්‍රශ්න වැඩි කරගන්නවා. අපි අපිටම වින කරගන්නවා වගේ දෙයක් තමයි උතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපිටම වින කරගන්නේ නැතුව ඒ දේ හරියට මට කතා කරලා සමහර විට ඕන කෙනෙක් බලන්න වැඩ කරගන්න හෝ නොකරගන්න හෝ කතා කරලා තමන් බලන්න සාමාන්‍යයෙන් මම කියන්නේ මොනවද මම කරන්නේ මොනවද එතකොට ඔයාලට තේරෙයි මෙතන මොන වගේ තැනක්ද මොන වගේ හාස්කම් තියෙන තැනක්ද කියලා හරියටම තේරෙයි. තානා පරීක්ෂාවක් කරගන්නවා කියන්නේ මේ අපි හිතන්නකෝ මම ඉන්නේ යාපනයේ නම් කොහෙද බදුල්ලේ බණ්ඩාරවල ඉඳලා යාපනයට එන්න ඕනේ නැහනේ. අදහනම් පරීක්ෂා කරගන්න. ඒකට දැන් ඉතින් පාසු ක්‍රම තියෙනවා. ෆෝන් එකෙන් කතා කරලා මට විස්තර ටික හරියට කිව්වොත් මට විස්තර ටික දුන්නොත් මම එයාට මට පුළුවන් එයාගේ උප්පත්තියේ ඉඳලා එයාගේ මරණය දක්වා මට විස්තරය කියන්න එයා ගැන. මොකද ඒ විදිහට මම මේ හඳහන බලනවා. ඒ හඳහන් පරීක්ෂාව සිද්ධ කරනවා. මොකද ඉතින් කොහොමද ඔබතුමා මේ විදියට මුදල් නැති අය ව්‍යාපාර කඩාගෙන වැටිච්ච අයව ඔබතුමා පෝසතුන් බවට කෝටිපතියන් බවට පත් කරේ? මෙහෙමයි. Hello Bima. රැකගත් අපේ මතක මම සුරකිමි පුරවන්න බැරි වේවි නුඹ නැති තනි.
ඉතින් මම මෙහිම වචන ටික කියද්දී සමහර විට ඔබේ හදවතට ඒ වචනේ දැනෙන්නේ නැති. ඔබේ හිතට පොඩි දුකක් දැනෙන්නේ නැති. ඔබේ නෙතට කඳුලක් දැනෙන්නේ නැති. එහෙම වෙන්න නම් අනිවාර්යෙන්ම ඔබත් මතකයක් තුල අතරමං වෙලා තනි වෙච්ච කෙනෙක් වෙන්නට ඕනේ. ඉතින් ටීවී ලංකා හෙළබීම අපේ ක්‍රූ එක ආදාවේ ඔබ වෙනුවෙන් විශේෂිත කෙනෙක්ව සොයාගෙන ඇත්තටම මේ මහත්මයාට පුළුවන් ඔබේ දැවෙන ඕනෙම ආදර ප්‍රශ්නයකට වගේම ඔබේ ආර්ථික ප්‍රශ්න ණය බරින් ඔබ පීඩා විඳිනවා නම් ඔබේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න ව්‍යාපාර ප්‍රශ්න මේ ඕනම දෙයකට ක්ෂණික විසඳුම් ලබා දෙන්න. හැබැයි මෙතුමා තුළ තියෙන විශේෂත්වය තමයි මෙතුමා විශ්ව ශක්තියෙන් වගේම යන්ත්‍ර මන්ත්‍ර ත්‍රන්ත මේ හැම දෙයකින්ම වගේම කල්ලු මලයාලම් මාතර ගුරුකම් නිජකුල මේ ඕනම ගුරුකම් ශාස්ත්‍රයක් හදාලා තියෙන නිසාවෙන් ඕනම දෙයකට සුදුසු විදියට ඔබට ඉතාමත් ඉක්මනින් විසඳුම් ලබා දෙන්න පුළුවන්. ඒ තමයි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මනෝවිද්‍යා උපදේශක කේසර ස්වාමීතුමා. සිංහලී වැනි ගාම්භීරත්වයෙන් යුතුව සිටිනා වූ මේ මහත්මයාව අපි අද ආයුබෝවන් කියලා අපේ වැඩසටහන වෙනුවෙන් හාහපුරා කියලා පිළිගමු. ආයුබෝවන්. අයිබෝවන්. ඉතින් අපි මුලින්ම අහමු ඔබ ආදරය නිසා දුක් විඳින කෙනෙක් නම් ඔබේ මතකයන් වලට ආය අලුත් පණක් දෙන්නට මෙතුමාට පුළුවන් වුණේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ආදරයක් කියන්නේ අතර මිනිස්සෙගේ ඇඟේ දුන ලේ වගේ. මොකද ලේ නැතුව මිනිස්සෙක් ජීවත් කරන්නෙත් නැහැ, මිනිස්සෙකුට ජීවත් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් ආදරයක් කියන දේ අවංකවම ආදරයක් කරා නම් අනිවාර්යයෙන් මේ මිනිස්සයා ඒ ආදරේ හොයනවාමයි. ඒක නවත්තන්නේ නැහැ. මොන විදියකින් හරි තමන්ගේ ආදරය හොඳින් හරි නරකින් හරි තමන්ගේ කරගන්න තමයි ඕන මිනිස්සෙක් ඕන කෙනෙක් තමන් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඕනේ, මේ විදිහට මේ වැඩේ කරගන්න ඕනේ කියන මතය තමයි ඇත්තටම හැම අවංක ආදරයක් එක්කම ඉන්න හැම කෙනාම ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ආදරයක් නැති වෙලා ගියපු පවුලක් කඩාගෙන වැටුණු ඕන කෙනෙක් එකතු කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ වුණත් ගුරුකම් පැත්ත කරන මිනිස්සු වැඩිනේ. එක එක විදිහට කරනවා. පිල්ලි මාලා වලින් ගුරුකම් කරනවා. කල්ලු මලයාලම් වලින් ගුරුකම් කරනවා. නීච කුලෙන් ගුරුකම් කරනවා. යම්සි දැහැන් වලින් ගුරුකම් කරනවා. ඉතින් බලවේග හරහා ගුරුකම් කරනවා. හිතන්නකෝ කල්ලු මලයාලම් ගුරුකම් කරන කෙනාට නීච කුල ගුරුකම් කරන්න බෑනේ. ඉතින් අන්න ඒ විදිහට තමන් ඉගෙනගත්ත ශාස්ත්‍රය තමයි තමන් දෙන්නේ. ඉතින් සමහර වෙලාවට එතෙන්ට යන කෙනෙක් මේ ආදරය මට ආයෙ නැවත හම්බ වේවා කියලා මේ ආදරය හොයාගන්න ඕනි කියලා යන කෙනෙක් බොහෝ දුරට සමහර විට ඒ කල්ලු මලයාලම් ගුරුකම් වලින් කරන දේ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ දේත් සාර්ථක නැති නිසා තමන්ව මේ ආදරෙන් මේ විදිහට වටනවා කියලා යාව එපා වෙන්න පුළුවන්. හැම පැත්තෙම හැම දෙයකින්ම මම මේ ශාස්ත්‍රයට අලුත් පණක් දෙනවා, මේ ආදරයට අලුත් පණක් දෙනවා. මොකද හේතුව මම කල්ලු මලයාලම් සහ පිල්ලි මාර්ගයෙන් සහ නීච කුල පැත්තෙන් මේ හැම පැත්තෙම ගුරුකම් කටයුතු මම කරන නිසා මම මේ කටයුත්ත ගැන දන්නවා. මොකද සාමාන්‍යයෙන් අර උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපි හොද්දක් ගත්තත් ඒ හොද්දට අනිවාර්යෙන්ම අපි මිරිස් 3-5 ලුණු එතකොට හැමදේම අපි දානවා. ඉතින් සමසේ තමයි මේ දේවල් දාන්නේ. මොකද එක දෙයක් හරි වැඩි වුණොත් අනිවාර්යෙන්ම ඒක කන්න බැරි වෙනවා. ඉතින් ඒක රස නැති වෙනවා. ඉතින් ඒක වරදිනවා. ඉතින් ඒ නිසා අන්න ඒ හැමදේම ගානට සම්පූර්ණම හරි ලස්සනට ඒ වැඩ පිළිවෙල සකස් කරලා ඒ දේවල් හරි සාර්ථකව සිද්ධ කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා තමයි මම හරි විදිහට හරි පිළිවෙලට කියන්නේ. ඕනම විදිහකට ඕනම ආදර සම්බන්ධතාවයක් යම් කිසි දෙයකට විසිරලා ගියා නම් නැවතුණා නම් අනිවාර්යයෙන්ම මට කතා කරලා තමන්ගේ විස්තරය මොකද්ද කියලා මුලින් අගට කියන්න. මොකද අහන් ඉන්න ඔබේ ප්‍රශ්නය මොකද්ද කියන දේ අහලා තමයි විස්තරය කියන්නේ. මොකද හේතුව සාමාන්‍යයෙන් විනාඩියෙන් දෙකකින් මම ෆෝන් එක අරගෙන විස්තර දාන්න කියලා කට් කරලා ඒ වගේ අමාරු දාන කෙනෙක් නන් නෙවෙයි. ඉතින් ඒ නිසා තමන් අනිවාර්යෙන් කතා කරලා තමන්ගේ මනස මම ඉස්සරලාම හදන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ මයින්ඩ් එක අනිවාර්යෙන් අපි හරි ගසන්න ඕනේ. තමන්ට පුළුවන් විදිහට තමන් වටන්න නැතුව තමන් අනිවාර්යෙන් උසස් විදියට තියලා තමන්ට පුළුවන් කියන දේ අනිවාර්යෙන් අපි කියන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ විදිහට ඕනම කෙනෙක් කතා කරලා ප්‍රශ්නේ කියන්න කියලා විසඳුමක් ලබා ගන්න අනිවාර්යෙන් වැඩේ කරන්න පුළුවන් දේ අනිවාර්යෙන් සාර්ථකව කරලා දෙනවා කියන දේ කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් මේ කල්ලු මලයාලමින් විතරක් කරනවයි කියන කොටසක් ඉන්නවා. නීච කුලෙන් විතරක් කරනවයි කියන කොටසක් ඉන්නවනේ. ඒතකොට මේ හැමෝටම ආදර සම්බන්ධතාවය එකතු කරන්න බෑ. කියන්නේ ඔබතුමා කියන විදිහට දැන් මගේ ආදර සම්බන්ධතාවය කැඩලා තිබුණොත් මට අදාළ වෙන ශාස්ත්‍රය නෙමෙයි තම කෙනෙකුට අදාළ වෙන්නේ. අනිවාර්යයෙන්. මොකද දැන් සාමාන්‍ය ඔබතුමිය හිතන්නකෝ දැන් ඔබතුමියට යම්කිසි ආදර ප්‍රශ්න ගැටලුවක් වෙලා මොකක් හරි සම්බන්ධයක් නැවතිලා තියෙනවා නම් දැන් ඔබතුමියට හරියන්නේ සාමාන්‍ය අපි හිතනවා කල්ලු මලයාලම් ගුරුකම්. නමුත් ඔබතුමියට වැඩක් කරන කෙනෙක් වැඩේ කරන්නේ නීච කුලෙන්.
ඉතින් තවත් එපා ඔව් වෙනවා. තවත් එපා වෙනවා සහ ඒ දේ තවත් දෙගුණ තෙගුණ වෙනවා. මොකද අපි ප්‍රශ්න වැඩි කරගන්නවා. අපි අපිටම වින කරගන්නවා වගේ දෙයක් තමයි උතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපිටම වින කරගන්නේ නැතුව ඒ දේ හරියට දැනගෙන හරි තැනකට ගිහිල්ලා හරි ගුරුකම කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි කියන්නේ අර එක දෙයක් දැනගෙන එක දෙයක් දන්න තැනකට ගිහිල්ලා ගුරුකමක් කරගත්තට තේරුමක් නැහැ. මට කතා කරලා සමහර විට ඕන කෙනෙක් බලන්න වැඩ කරගන්න හෝ නොකරගන්න හෝ කතා කරලා තමන් බලන්න සාමාන්‍යයෙන් මම කියන්නේ මොනවද මම කරන්නේ මොනවද මම මේ වැඩේට ඔයාට කොහොමද මේ දේ අපි මුලින් ඉඳන් අගටවත් එක්ක ඉන්නේ කියන දේ මේ හරියට කතා කරලා බලන්න. එතකොට ඔයාට තේරෙයි මෙතන මොන වගේ තැනක්ද මොන වගේ හාස්කම් තියෙන තැනක්ද කියලා හරියටම තේරෙයි. ඔව් අපිටත් ගොඩක් දෙනෙක් කියපු කාරණා තමයි දැන් මේ ගුරුකම් කරන කට්ටිය කියන්නේ නමයි ගමයි විස්තර ටික දාන්න WhatsApp එකට දාන්න කිව්වා තිබ්බා ඊට පස්සේ බැලුවා මෙච්චරක් යනවා අච්චරක් යනවා කිව්වා. හැබැයි මේ ස්වාමිතුමා එහෙම නෙමේ පුදුමාකාර විදියට එතුමාගේ වචන අපිට ශක්තියක් වුණා. එතුමා අපේ මනස හැදුවා. තාත්තා කෙනෙක් සහෝදරයෙක් වගේ සමහරක් වෙලාවට කියනවා මේ හිතා ගන්න බෑ ඇත්තටම මෙලා බාලපෙනුමක් තියෙන්නේ. හැබැයි එතුමාගේ වචනවල දෙන උවදා පුදුමාකාර විදියට වටිනවා. ඒගොල්ලන්ට මේ වටිනා සහගත වුණා. ඒ නිසා එයාලා ජීවිතේ ජයගත්තා. ඒ පෙන්නපු පාරේ ගිහිල්ලා ඒ නැති වෙච්ච ආදර කතා වලට පණ පොවාගෙන අද වෙද්දි ලස්සන පෞල් ජීවිතය ඒගොල්ලෝ ගත කරනවා කියලා අපිට ගොඩාක් දෙනෙක් කතා කරලා කිව්වා. ඒ නිසාවෙන්ම තමයි පළවෙනි වතාවට අපි මේ කේසර සාමිතුමා හොයාගෙන ආවේ. දැන් මට කියන්න මහත්මයා මෙන්න මේ ක්‍රමයට ඔබතුමා කරන්නා වූ ඒ වශියක් හෝ ඒ ආදර සම්බන්ධතා එකතු කිරීමක් ලංකාවේ ඉන්න කෙනෙකුට වගේම පිටරට ඉන්න කෙනෙකුටත් ඔබතුමාට කරන්න පුළුවන්නේ. එතකොට ඒ යන කාල සීමාව කොච්චරද? මේමයි සාමාන්‍යයෙන් වශියක් කියන දේ ඉස්සලා දැනගෙන ඉන්න බෑ. වශියක් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ආකර්ෂණය කර ගැනීම හෝ තමන්ගේ වචනට යටත් වීම හෝ තමන් අර පාවිච්චි කිරීමක් වගේ දෙයක් නේ වශියක් කියන්නේ. එතකොට මේ වශියක් කරන ක්‍රමවේද තියෙනවා. සාමාන්‍ය අපි ලංකාවේ කරනවා වගේ නෙමෙයි සාමාන්‍යයෙන් පිටරට ඉන්න කෙනෙක්ට වැඩක් කරනකොට අපි කරන්න ඕනේ වැඩ කටයුතු ප්‍රමාණය වෙනස්. දැන් මට ඇහිලා තියෙන දේ තමයි සමහරු කියනවා ලංකාවිටත් පිටරට හිටියත් වශී කරන්න ඕනේ ක්‍රමය එකයිලු. ඒ එහෙම සාමාන්‍ය එකයි වෙන්නේ නැහැ. මොකද වශී කරන්න ඕනේ ක්‍රමවේද තියෙනවා. සාමාන්‍ය 102ක් තියෙනවා වශීම. ඉතින් ඒ 102 ඇතුලේ වශී කරන්න ඕනේ විදි තියෙනවා. සාමාන්‍ය වශියක් කරන්න පුළුවන් වරු 3 ඉඳලා ප්‍රතිඵල එන්න. පැය දෙකෙන් වුණත් වශී කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ කෙනාගේ වෙලාවට අනුව තත්කාලට අනුව තමන්ගේ පක්ෂයේ රජවන වේලාවක් තියෙනවා. මේ වෙලාවට අනුව තමයි මෙන්න මේ වශී කර්මය සිද්ධ කරන්න ඕනේ. මට කතා කරන ඕන කෙනෙක්ට මම දෙනවා නැකත. ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ ඔබතුමා නැකත බලනවා. මම බලනවා. මම සාමාන්‍යයෙන් හදාන් බලනවා. මම ජ්‍යොතිෂ වේද පැත්තෙන් සාමාන්‍යයෙන් හස්ත රේඛාවේ ඉඳන් මම තමන්ගේ මේ කියන්නේ ග්‍රහචක්‍රයේ තියෙන සියලුම ග්‍රහයන් ගැන බව පරීක්ෂා කරලා මම කියනවා. දැන් කෙනෙකුට අවශ්‍ය නම් මේ දේවල් පරීක්ෂා කරගන්න කොහොමද ඔබතුමාට? මෙහෙමයි මම සාමාන්‍යයෙන් හදාන පරීක්ෂාවක් කරගන්නවා කියන්නේ මේ අපි හිතන්නකෝ මම ඉන්නේ යාපනයේ නම් සාමාන්‍යයෙන් කොහෙද බදුල්ලේ බණ්ඩාරවල ඉඳලා යාපනයට එන්න ඕනේ නැහනේ. අදහනක් පරීක්ෂා කරගන්න. ඒකට දැන් ඉතින් පාසු ක්‍රම තියෙනවා. ෆෝන් එකෙන් කතා කරලා මට විස්තර ටික හරියට කිව්වොත් මට විස්තර ටික දුන්නොත් මම එයාට සාමාන්‍ය පොඩි කාලයක් ඇතුළත මම කියනවා මේ දේ. ඉතින් හරියට මේ කියන දේ සාර්ථක නම් හරියට මේ කියන දේ ඇත්ත නම් එයාට හිතන්න පුළුවන් හරි. මෙතන ඇත්තක් වෙනවා. මෙතන ඇත්තක් කියනවා. මෙතන ඇත්තක් සිද්ධ වෙනවා කියන දේ හිතන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අතීතයේ සහ අනාගතයේ කියනවා. මොකද සමහර විට මට පුළුවන් එයාගේ උප්පත්තියේ ඉඳලා එයාගේ මරණය දක්වා මට විස්තරය කියන්න එයා ගැන. මොකද ඒ විදිහට මම මේ හඳහන බලනවා. ඒ හඳහන් පරීක්ෂාව සිද්ධ කරනවා. මොකද මේ සාමාන්‍යයෙන් හදහනක් බලනවා කිව්වහම මේ දැන් වෙන දේ මේ දියුණුවක් නෑ ඔයාට මේ ඔයා මේ ආදරෙන් පැරදිලා ඉන්නේ ඒ විස්තර නෙමෙයි. තේරෙනවද? ඊට එහා ගිහපු විස්තර තියෙනවා. ඒ කියන්නේ උපත්ති ඉඳලම සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වෙච්ච දේවල් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් තමන්ට මෙන්න මේ කාලෙදී මේ දේ වෙලා ඉතින් මේ කාල සීමාවෙදී මේ දේ වෙලා අන්න ඒ විදිහට තව ඉදිරියට යනකොට මේ දේත් තමන්ට සිද්ධ වෙනවා කියන දේ අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒක පිළිගන්නම වෙනවා. මොකද ඒ සාක්ෂිත් එක්ක තමයි මම එයාට කියන්නේ. ඉතින් කොහොමද ඔබතුමා මේ විදියට මුදල් නැති අය ව්‍යාපාර කඩාගෙන වැටිච්ච අයව ඔබතුමා පෝසතුන් බවට කෝටිපතියන් බවට පත් කරේ? මෙහෙමයි. මේක ඇත්තටම මෙතන රහසිගත ක්‍රම තියෙනවා. තමන් ආර්ථික පැත්තෙන් වැටලා නම් තමන්ගේ ව්‍යාපාරය පැත්තෙන් වැටලා නම් අනිවාර්යෙන් තමන් ඒක ගැනම කල්පනා කර ඉඳලා තමන් තවත් වැටෙන්න ඕනේ. තමන් තවත් දියුණු වෙන්නයි ඕනේ. මම මේ දේ කරලා හරි ගොඩ යන්න ඕනේ. ඉතින් මම මේ කියන්න හදන්නේ විශේෂිත කෙම් මාර්ගයක් ඒ කෙම කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන් කරගන්න. මේ දේ කරන්න ඕනේ විශ්ව ආකර්ෂණය ලැබෙන වෙලාවට. සාමාන්‍ය විශ්ව අඳුරුනාට පස්සේ මේ දේ කරලා වැඩක් නැහැ. විශ්ව ආකර්ෂණයක් ලැබෙන්න නම් උදෑසන 5යි කාලත් 6යි කාලත් අතර මේ කාල සීමාවෙදී අනිවාර්යෙන් තමන් අවදි වෙලා පිරිසුදු වෙලා ඔබ ගන්න ඕනේ කුරුඳු තෙල්. එතකොට මේ කුරුඳු තෙල් කියන්නේ විශ්වයේ ආකර්ෂණයක් ලැබෙන දෙයක්. එතකොට මේ විශ්ව ආකර්ෂණයක් ලැබෙන දේ
තමන්ගේ නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ හෝ තමන් වැඩ කරන තැන තමන් ඉන්න තැන අනිවාර්යෙන් මේ විදිහට කුරුඳු තෙල් පහනක් පත්තු කරන්න පුළුවන් නම් අන්න සුබයි. මම කිව්ව විදිහට මතක තියාගන්න 5යි කාලත් 6යි කාලත් අතර අවදි වෙලා පිරිසුදු වෙලා කුරුඳු තෙල් පහනක් පත්තු කරන්න බුදුන්ට පහන තියෙන තැන. ඉතින් අනිවාර්යෙන් තමන් ඒක දවස් 7ක් වගේ කාලයක් කරගෙන යන්න එක දිගට නවත්තන්න එපා. ඊට පස්සේ කඩින් කඩ තමන් ඒ දේ කරන්න. මොකද අනිවාර්යෙන් තමන්ට යම් කිසි දෙයකට කඩා වැටලා තියෙනවා නම් ණයබරින් ඉන්නවා නම්, ගෙදර ප්‍රශ්න නම්, ගෙදර යම් කිසි අඳුරු බලවේග තියෙනවා නම්, අඳුරු සෙවණැලි තියෙනවා නම්, අඳුරු වෙලා තියෙනවා නම්, කිසිම පිරිසිදුවක් නැත්තම්, අපිරිසිදු නම් ඉතින් තමන් අනිවාර්යෙන් මේ දේ කරලා බලන්න. තමන්ට දින 7න් පස්සේ හිතා ගන්න විදිහට තමන්ට වෙනස දැනේ, තමන්ට වෙනස තේරෙයි, තමන්ගේ ඔළුව නිදහස් වෙනවා කියලා තමන්ටම තේරෙන විදිහට අනිවාර්යෙන් ඒ කෙම හරියනවාමයි. ඒත් එක්කම ඇත්තටම තව විශේෂ දෙයක් කියන්න කැමතියි. මම මේ කියන ලග්න තුන බොහොම මේ කාල සීමාව ඇතුළත බොහොම හොඳ ලග්න තුනක්. කන්‍යා, තුලා, වෘෂභ. මෙන්න මේ ලග්න තුන හිමි අය තමන් අනිවාර්යෙන් ස්විප් එකක් ගන්නවා නම් තමන් ගන්න. මොකද තමන්ට දිනුම් වාර අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් තමන් ව්‍යාපාරයක් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම්, තමන් ගයක් හදන්න ඉන්නවා නම්, සිහින මැව්වා නම් අනිවාර්යෙන් තමන්ට ඒ දේ ළඟා කරගන්න පුළුවන් වෙනවා. සහ තමන්ට හදිසි ධනලාභ තමන්ට ඇති වෙනවා. තමන් යම් කිසි දෙයකට කාට හරි මුදල් දීලා තිබ්බනම් ගන්න බැරි අවස්ථාවක් තියෙනවා නම් තමන්ට ඒ දේ හිමි වෙනවා. ඒ වගේ අවස්ථා තමන්ට අනිවාර්යෙන් ලැබෙනවා. සහ විශේෂයෙන් තමන්ට අහිමි වෙලා ගියපු ආදරයක්, අහිමි වෙලා ගියපු පෞල් ජීවිතයක් තමන්ට නැවත ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ලග්න තුනට. සහ තවත් මම විශේෂ කාරණාවක් කියන්නම්. මකර, මීන, කටක, සිංහ මෙන්න මේ ලග්න හතර විශේෂයෙන් මතක් කරන්න. මම දැන් මේ කියන කොටත් ඇඟහිරි වැටෙනවා ඇති. මොකද තමන්ට යම්කිසි අනතුරු වෙන්න ගිහිල්ලා මාරාන්තික අනතුරුවලින් බේරිච්ච අවස්ථා ඇති. සහ තමන්ගේ ආදරයට මේ වෙනකොට යම්කිසි දෙයකට දෙදරීමක් සිද්ධ වෙලා ඇති. ඉතින් ඒ නිසා තමන්ගේ විවාහය, තමන්ගේ ආදරය වුණත් මේ වෙනකොට යම්කිසි විදිහකට කඩා වැටීමකට ලක් වෙලා තියෙන බව මේක බලන හැමෝම දැන් මේ වෙනකොට තේරෙනවා ඇති මේ ලග්න හිමියන්ට. ඉතින් ඒ නිසා ඒ ලග්න හිමියෝ අනිවාර්යෙන් තමන්ගේ ග්‍රහ චක්‍රය, තමන්ගේ හඳහන තමන් පරීක්ෂා කරගන්න. තමන් කතා කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද මේක වැඩි වෙනකන් ඉන්න එපා. මන්ට අසුබයි කියලා කියපු ලග්න හිමියෝ ඇත්තටම තමන් දිය නාන්න ගියත්, තමන් නාන තැනකට ගියත් කොච්චර පීනන්න පුළුවන් වැඩක් වුණත් වැඩක් නැහැ. මොකද මේ ලග්න හිමියන්ට ඇත්තටම අනතුරුදායකයි. පාරක අයින් වෙලා ගියත් තමන්ව යට කරගෙන යන්න පුළුවන් විදිහට තමන්ට අනතුරු මේ වෙනකොට සිද්ධ වෙනවා. මොකද මේ ලග්න හිමියෝ තමන්ගේ ග්‍රහචාරය මේ වෙනකොට ග්‍රහයන් නීච වෙමින් පවතිනවා. ඉතින් ඒ ග්‍රහයන් නීච වෙමින් පවතිනකොට තමන්ට ලැබෙන කරදර බාධක වැඩි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් තමන් පරීක්ෂාවෙන් ඉන්න, තමන් ඇස් අරගෙන මේ වෙනකොට ඉන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ ලග්න හිමියෝ හරි කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඕන කාල සීමාවක් තමයි මේ එන්නේ. එතකොට ඔබතුමා අපි දන්න තරමින් අපිට කතා කරපු අය කිව්වා විශේෂිත දෙයක් මිනිසුන්ට ලබලා දෙනවා කියලා. මේ පොසිටිව් එනර්ජිස් අද ගන්න සහ නෙගටිව් එනර්ජිස් යවන්න. ඒ මොකද්ද? මෙහෙමයි. ඇත්තටම මේ ගොඩාක් පරිසරවල තියෙනවා නෙගටිව් එනර්ජිස්. එතකොට සාමාන්‍ය මේ එනර්ජිස් අයින් කරගන්න නම් අපි පොසිටිව් එනර්ජිස් මේ ඇතුල් කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ මම විශේෂිත පෙන්ඩන්ට් එකක් තියෙනවා මල් ළඟ. එතකොට මේ පෙන්ඩන්ට් එක පුළුවන් නම් ගන්න කෙනෙක් ඉන්නවනේ. මොකද මේක මෙහෙමයි. මිල මුදල් තිබ්බා කියලා හැම කෙනාටම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අවංකවම. මොකද මට පුළුවන් මේ දේ හැමෝටම ගන්න කියලා ඉල්ලන කෙනාට දෙන්න. හැබැයි මම අනිවාර්යෙන් සාමාන්‍ය 100ක් ගත්තොත් මම 50කටම කියලා තියෙනවා මේ දේ වට හරියන්නේ නැහැ කියලා. මේ දේ කෙනාට දුන්නොත් ඒ කෙනා නැති වෙනවා. හරියන්නේ නැති කෙනෙකුට දුන්නොත් ඒ කෙනා නැති වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ මම කිව්ව විදිහට ග්‍රහචාරය බලලා ඒ ග්‍රහ චක්‍රය හරියට පරීක්ෂා කරලා, හඳහන හරියට පරීක්ෂා කරලා තමන්ගේ වෙලාවත් එක්ක තමන්ට ගැළපෙනවා නම් පමණයි මේ පෙන්ඩන්ට් එක දෙන්නේ. එහෙම නැතුව මේ පෙන්ඩන්ට් එක මම දෙන්නේ නැහැ. හැබැයි මේ පෙන්ඩන්ට් එක දාගත්තොත් මම පෙන්වන්නම්. මේ තියෙන්නේ පෙන්ඩන්ට් එක. මේක සාමාන්‍යයෙන් විශ්ව ආකර්ෂණයක් ලැබෙන ලොකු බලයක් තියෙන, බලවේගයක් තියෙන වාසුකී කිරණත් එක්ක හදලා නිර්මාණය කරපු පෙන්ඩන්ට් එකක්. එතකොට මේ පෙන්ඩන්ට් එක අනිවාර්යෙන් පළඳ ගත්තොත් තමන්ට හිතාගන්න බැරි විදිහට තමන්ට එන ධනලාභ, තමන්ට එන මුදල් ආකර්ෂණ, තමන්ට එන විශ්ව ආකර්ෂණීය, තමන්ට එන සමාජයේ පිළිගැනීම මාරම ඉහළයි. ඒක කියලා නිම කරන්න බෑ. මොකද මේකෙන් තියෙන ප්‍රතිඵල, මේකෙන් තියෙන රිසල්ට් එක ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් ඔයාලා බලන්න. මොකද මම ඇත්තටම මේ වැඩසටහන කරනකොට සමහර මිනිස්සු මගෙන් මේ දේවල් ගත්ත අය ඇත්තටම මට මේකට කතා කරලා දාලා තියෙයි. ඇත්තටම අවංකම හරි ගියා මෙහෙමයි කියලා. මොකද ඒ තරමට බලවේගයක් තියෙන දෙයක් තමයි මේ දේ. ඉතින් දාගන්න පුළුවන් නම්, ගන්න පුළුවන් නම් ගන්න අනිවාර්යයෙන්ම Tamanට සුදුසු නම් Tamanට මේක හරියනවා නම් පමණක් මම මේ දේ ලබා දෙනවා.
ඔබට තේරෙනවා ඇති මේ පෙන්ඩන්ට් එක මේක බිස්නස් එකක් විදිහට මෙතුමා කියනවා නම් කරනවා නම් මෙතුමා කියනවා මේක ඕනම කෙනෙකුට ගන්න ඕනම කෙනෙකුට හොඳයි කියලා. හැබැයි මෙතුමා හරි අවංකයි කිව්වේ අපිට කටපුරා මහත්මයෙක් කියන වචනේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියලා. මෙතුමා කිව්වේ ඔබට සුදුසු නම් විතර මම ඒ දේ ලබලා දෙනවා ග්‍රහචාර්ය පරීක්ෂා කරලා බලලා ලබා ගන්න කියලා. මම හිතන්නේ මේ කරුණු කාරණාත් එක්ක අදට අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙන බැවින් ඇත්තටම අකමැත්තෙන් වුණත් මහත්මයෙක් කියලා කටපුරා උච්චාරණය කරන්න පුළුවන් අවස්ථාවක් අපිට ලබා දුන්නු මේ කේසර මහත්මයාගෙන් අපිට සමුගන්නට දැන් වෙලාව ලැබිලා තිනේ. ඒ දේ මතක් කරමින් අපි මෙතනට සම් දෙන්නයි මේ සෝදානම් වෙන්නේ. ආයිබෝවන්. ආයිබෝවන්.